කතා මට රොටරි එකේ මොන අඩුපාඩු තිබ්බත් මං කියන්නේ හරිද අපි එහෙම පටන් ගමු සීලිමක් කොහෙන් කඩාගෙන වැටේ AC මොනවා හරි කඩාගෙන වැටේ කලවැද්දෝ වෙයි නමුත් මේක මෙහෙම හරිද ඒ කියන්නේ ඕකේ දැනට වඩා ඇත්තටම මේකේ වැඩි හරිය තිබ්බේ මේ මුලින්ම පටන් ගන්න කල මේ අපි කරන පස්වෙනි ඉනෝගනික් නයිට් එක. ඒතර සාමාන්‍යයෙන් මේ වෙනකොට හරි අපි බොහොම ස්ථාවරයි මේ වෙද්දි අපි කිව්වොත් සමහරක් විතර ලංකාවේ ඕන ආයතනයක් මේ වැඩේට අවස්ථාව දෙයි. හැබැයි මේක පටන් ගන්න එකයි මතක් කරන්න ඕනේ. කියන්නේ ඒක අදටත් ඉතින් ඒ ඔළුවේ තියෙනවා. 2022 4වෙනි බැච් එකට තමයි මම මුලින්ම ඉනෝගනික් නයිට් එකක් කරන්නේ. ඒ වෙද්දි මේ මෙලෝදයක් අපි දන්නේ නැහැ. හරිද? එහෙම ලිමිට් කරලා ගන්න ඕන කියලා එහෙම තේරුමක් නැහැ. මේක පිරෙන්න ළමයි යවිලා. උන් කෑ ගහනවා කියන්නේ ෆුල් හිර වෙලා පැක් වෙලා. උන්ට ඉන්න බෑ. ආවර පස්සේ දැන් යවන්නේ මහරේ. කොහොම හරි තියාගෙන එළි වෙනකන් ඉන්නත් ඕන. ටික වෙලාවක් යද්දී අර කවුද මන් දන්නේ නැහැ කොහෙන් හරි ඒ කාලේ හිටපු ගුරුවරු දැන් අද නම් ඒ මිනිස්සු පන්ති කරන්නේත් නැහැ. හරි අර පොලිසියට කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට කතා කරලා ඒකෙන් පොලිසියට කතා කරලා පොලිසිය මෙතෙන්ට ඇවිල්ලා පළවෙනි ඉනෝගනික් නයිට් එකේ. ඒතර ඒ වෙලාවෙ එහෙම රොටරිගෙන් ඒක මාරම සපෝට් එකක් දුන්නා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා යාලා කෙලින්ම අර පොලිසියෙන් ඇවිල්ලා තියෙන සිටුේෂන් එකේදී යාලා ඒක හැන්ඩල් කරේ. නෑ මේක මේ සර්ගේ වැඩක් නෙමෙයි. අපි ආයතනයක් වශයෙන් තමයි සර්ගෙන් ඉල්ලීමක් කරේ මෙහෙම පන්තියක් කරන්න කියලා. ඒ නිසායි සර් මේ වැඩේ කරන්නේ ප්‍රශ්නයක් මොකක් කර තියෙනවා නම් ආයතනය තමයි ඒකට වග කියන්න ඕනේ කියලා එහෙම කතා කරලා එතන මාර බැලන්ස් එකක් කරා. ඒ වුණාට පොලිසියෙන් ඒ කියන්නේ මටත් කිව්වා පහුවදා උදේට පොලිසියට එන්න කියලා. ඒ වුණාට ඒක ප්‍රශ්නයක් නැති තැනකින් කොහොම හරි බේරුණා. නමුත් ඒ වගේ සිටුේෂන් එකක එහෙම ආයතනකින් ඒ වෙලාවේ කියන්නේ 2022 මගේ 4වෙනි බැච් එකේම 4වෙනි බැච් එකක් වෙනකොට කියන්නේ අපි අර ඉනෝගනික් නයිට් කියන මේ වැඩේ පටන් ගන්න කාලේ එහෙම තැනකදී ඒගොල්ලෝ එහෙම විශ්වාසයක් දීලා එහෙම පටන් ගත්තේ. දැන් අද වෙද්දි මම දන්නවා අපි ලංකාවේ කොයි ආයතනකට ගිහිල්ලා ඇහුවත් ඕන දෙයක් කරන්න අපිට දෙයි. අපි හදාගෙන තියෙන ඒ තත්ත්වයක් එක්ක. නමුත් එහෙම තැනක ඉඳන් ඉතින් අද වෙනකොනුත් මේ වැඩවලට අදාළ සම්පූර්ණ සපෝට් එක ඒ කියන්නේ අර කෙන්දිරි ගන්නෑ අරක මේක එහෙම නෑ. කොහොම හරි ගමන්නේ වැඩේ කරගන්න අවශ්‍ය කරන සපෝට් එක දෙනවා. එතකොට ප්‍රශ්න ටිකක් තියෙනවා තමයි. නමුත් ඒක මොනවා විදිහට තිබුණත් අර ආයතනයක් වශයෙන් අර මානුෂීය වශයෙන් මේ වගේ වැඩකට තියෙන සපෝට් එක පැත්තෙන් උපරිමයට ඒගොල්ලන්ගේ තියෙනවා. ඒ වැඩ කරන අය අර එහෙම වුණත් ආයතනයේ පැත්තෙන් ඕගොල්ලෝ එහෙමත් අර ඔය ඉන්නේ සාමාන්‍යයෙන් එළියේ කීප දෙනෙක් අර හැමතිස්සෙම වල පන්ති වලට එහෙම ඇතුළට එහෙම දාන්නේ අර කවුද යන්න කෙනෙක් ඉන්නේ මෙතන. ඒතර ඒගොල්ලෝ එහෙම මේ අර එහෙම වන්ද නැහැ. ඒ කියන්නේ දැන් මෙහෙම හරිද සාමාන්‍යයෙන් මේක හැම අවුරුද්දකම අපි දකින්න එකක්. දැන් කොළඹ එකනේ හරිනම් පොස්ම පන්තිය වෙන්න ඕනේ. ඒ කියන්නේ කොළඹ පන්තියනේ හරිනම් අරන් ඉතින් තියෙන හොඳම ලෙවල් එකේ තියෙන පොස්ම ක්‍රවුඩ් එකක් ඉන්න පන්තිය වෙන්න ඕනේ. මේකේ අනිත් ඔක්කොම නගරම ඊට වඩා හොඳයි. කොළඹ තමයි අර නිකන් ප්‍රාථමිකම ලෙවල් එකට යන්නේ. හැබැයි ඒ වුණාට අන්තිමේට දැන් මම දන්නේ නැහැ මේක ඕගොල්ලන්ට එහෙමද නැද්ද කියලා. අපේ කාලෙත් එහෙම තමයි. හැබැයි අන්තිමේට ඒ ලෙවල් ඉවර වෙන්න කිට්ටුවා යනකොට ඉතින් රොටරි එකෙත් පොඩි අමුතු එකක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒකේ පොඩි මතක සටහනක් වශයෙන් අන්තිමේට ඒකට අපි නිකන් කැමති තැනක් විදිහට නතර වෙන්න. ඔය මොන ඒවා මුලදී කිව්වත්. කොහොමද මේ විදිහට මේ වැඩේ කරන්න මේ අවුරුද්ද වෙන්න පුළුවන්. මේ වෙනකන් අවුරුදු ගාණක් වෙන්න පුළුවන්. ආයතනයක් වශයෙන් අපිට සෑහෙන සපෝට් එකක් හම්බුණා. අපි ආයතනයේ පිරිසත් මතක් කරලා පොඩි අප්පුඩියක් ගහන්න ඕන. එකක් ගහමු. හරි. online ළමයි අප්පුඩි ගන්න. බලන්න ඉන්න. හොඳයි. හරි.